ගයිස් ඔන්න අපි අද ආවා එයාර්ෆෝස් මියුසියම් එක බලන්න. රත්මලානේ තියෙන්නේ. ඒ ඔයාලට තේරෙන්න පුළුවන්. අපි දැන් ඇතුල් වෙමු නේ. ඒ බෝල් එක ලස්සනයි. අද අවුව හරියට අද වගේ දවසකම එන්න ඕනේ. මේ දවස් ටිකේ වැහලා පොඩ්ඩක් පායපු ගමන්ම ආවා. නැත්තම් කොහෙවත් යන්නත් බෑනේ. වහිනවා. ඔව්. යන් ටිකට් ගන්න තැන. Boleh kopi. මේ විදිහට ඇතුළට යන්න දෙන්නේ. ඉතින් අපි යන ගම බලමු. ගොඩක් වෙලා බලන්න දේවල් තියෙනවා. එක හැම එකක් ගාවම දාලා තිනවා මේ වගේ විස්තර. මේක 1971. අම්මෝ. ඒ කාලෙත් මිත් තිබ්බනේ. දෙල්ලන්නේ. මේක මේ 60 ගානේ වගේ තමයි අලුත් පළවෙනි කොක්පිට් එක දෙකක් නේ. ඒක කොක්පිට් දෙක. ඒතර මේවල වේගය ඒ කාලෙත් ඒ වගේද? වේගයේ මැක්ස් ස්පීඩ් නේ. මාක් එක වෙනකන් වගේ තියෙනවා. 0.9 තව එකක්. මේක පැසෙන්ජර් ලයින් එකක් වගේ නේ. ඒක නම දාලා. Howland 104. ඒක පැරට්‍රූපර්. පැරගෙන ඔයා පැරෂූටින් එළියට යන මේ ට්‍රිපල් එකක් වෙන්නේ ඒක. ඒකට තමයි පාස් කියන්නේ. එන්න චූටි කොක්පිට් එකක් තියෙන. දෙන්නෙට යන්න නෑනේ. එක්කෙනෙක්ට. මෙහෙම යනවා ඇති. එක්කෙනෙක් ඉස්සරහා එක්කෙනෙක් පොඩ්ඩක් පිටිපස්සේ සයිඩ් එකේ ඉන්නේ. පැසෙන්ජර් කාර්. නෑ මේක නෙමෙයි ආවේ. මේකට තමයි ආවේ. ඔයාට මතක නෑ. මට මතක අර AC1 මේ 30 එකක් බවට උසලා ඩංගර යන්න උඹ බෑ. ඔව් මොනවාරි වෙලා කඩා වැටිච්ච එකක්. මේකට නැගලා බලන්න පුළුවන් කියලා මං හිතන්නේ. යන්න දෙනවා? අද වහලා තියෙනවා. ඕම ඉන්න. ෆොටෝ එකක් ගන්න. අතන ඉන්න. ඔයත් ලස්සනයි නේ. වෙනස්ම අත්දැකීමක්. අපේ පොඩි පුතා නම් ඇවිල්ලා තියෙනවා මෙහා. පොඩි කාලේ ඒ වුණාට මතක නැතුව ඉතින් දැන්. මට එකම දේ මතක අර AC130 එකක් මේ උස්සන කියන්නේ ගොඩක් ගන්නවා විතර. වෙන මොකුත් මතක නැහැ. මම දෙවන ලෝක යුද්ධය පාවිච්චි මේ මොඩල් එක. ඒකේ දෙකක් දෙන්නෙට යනවා. ඕකෙත් මේ පැරට්‍රූපර්ස්ලා එළියට දැම්මා. මේ අලුත් පොඩ්ඩක් මොඩල් එක. මේක කලින් එකේ ලයිට් තිබ්බේ නෑ උන්. පාවිච්චි කරන්නේ නැහැ ඉතින්. ඒවා අයින් කළා වගේ තියෙනවා. වැඩ කරනවා නැති එන්ජින් එක කොහොම තියෙනවා කැලේ ටික.
වැඩ කරනවා ඇති. ආව දොර ඇල්ලයක්. තියෙන්නේ මොකද ඩග්ලස්. ඩග්ලස්. මේක අලුත් එක. පරණ එක තමයි ලෝක යුද්ධ එක මේ තිබ්බේ. යම් බලමු ගිහින්. ඉතින් අපි මේ ඉන්නේ රත්මලාන ගුවන් හමුදා හාමුදුරුවෝ මියුසියම් එකේ. පොඩි බාත්රූම් එක. අම්මට මරුනේ. බස් එක වගේ නිකන්. මේකෙන් ඇලරෝන්ස් එක මම හිතන්නේ මට මතක විදිහට මේක යෝ එක. මේවා පිච් එක. මේ මම දන්නවා එලවන්න. මේක පවර්. මෙයා නම් මොකක්ද දන්නේ. මේ ගියර් හරි ගියර් නම් මොකක්ද දන්නේ. ගියර් එක කාලේ ස්විච් එකක් හරි මේ ලෙවර් එකක් වගේ තිබ්බේ. යා. ඒවත් මේ යුද්ධයට ගත්තු ඒවා වෙන්න ඇතිනේ. පොඩි පොඩි දේවල් වලට ගන්නවා. ඇමරිකන් ට්‍රාන්ඩ් මේක මිග් එකට ජෙට් එක. ඔව්. ඒවට සෙස්නා ගියා. නෑ මේ නෝස් ඩිසයින් එක තියෙනවනේ සෙස්නා. අද මේ අමුතු මස්ටෑෂ් එක වගේ තියෙනවනේ සෙස්නා. මේක තමයි අර මේ මොකද්ද? කාටුන් එකේ නේ? ප්ලේන්ස් වල ඉන්නේ. ප්ලේන්ස් වල ඉන්නේ මෙයා නෙමෙයි. මෙයාගේ වින්ස් පොඩේ යටට තියෙන එක. යා. Destroyed SX6 Yeah. මොකක්ද මේ? මේක මම දන්නේ නැහැ ඇත්තටම. මේක නම් මොකක්ද දන්නේ නැහැ. ඒක හොඳ weapon set එකක් තියෙනවා. 20mm cannons දෙපැත්තෙම ඊට පස්සේ 7.9mm හතරක් තියෙනවා. දෙකක් දෙපැත්තෙම. නෑ මං හිතන්නේ මේක මේ රෂන් තමයි. MiG 20 ද? මේවා තාම වැඩ. එන්ජින් කවුළු ගහලා මේවා තාම වැඩ. එන්ජින් කවුළු ගහලා අවුවට වේලෙන්ඩයි වැස්සට තෙමෙන්ඩයි විබ්බම සෞත්තු වෙනවනේ ඕවා. මෙයා මේ ඩැමේජ්ඩ් වෙන්නේ එහෙනම්. හැබැයි සර්විස් පාවිච්චි කරන ඕන වෙලාවට විතරක් ගන්න. British lagi පාවිච්චි මේ Gun. මේක Bell 26 different 68
මේකේ පේලෝඩ් එක පේලෝඩ් එක කියන්නේ මේවට ග්‍රවුන්ඩ් ඇටැක් යුද ටැංකිය වලට ගහන්න මේ වගේ මේ මොනවද මේව ගහලා තියෙන්නේ? ඒක ඇතුළට යන්නේ එතනද? මේ නෑ මේක ෆියුල් ටැංකියක් වෙන්නේ එන්ජින් එන්ජින් පොඩ්ඩක් පිටිපස්සට ගියර් එක මේක ඇකිලෙන්නේ උතන්ට නේ? මේක ඉන්ජින් සරේ යනවා මේ කරෝල් මේකත් ස්විෆ්ට් වේ ඒකේ මේ වින් එක උඩට යනකොට හැරෙනවා දැන් ඉස්සරහට යනවා මේක එයර් බ්‍රේක් මේක කොටස ෆ්‍රේම් එකක් තියෙනනේ මේක මෙම ලොකු පොඩි ඒත් එක මේ අතරමැද මේකත් තියෙනවා හ්ම් මේ අතරමැද ආ ඒකත් මෙම දෙපැත්තට මලක් වල මේ එයර් බ්‍රේක් එක ඒකි හයිඩ්‍රොලික් ග්‍රීස් ගෑවිට ලස්සනයි එහෙම ගහක් දවනේ පැරසයිට් එකක් වගේ මෙයා රේඩර් ප්ලේන් මට නැට්ට නැට්ට තියෙනවනේ අර අමුතු විදිහට ඒක ඇතුලේ තියෙන රේඩාර් එක එන්ජින් බාර් මේවා ගේම් වල ගන්නකොට ඇත්තටම ඉන්නකොට තමයි සයිස් එක තේරෙන්නේ ඒක විශාල එකක් ඒ තටු බලන්න මොකක්ද නෑ නිකන් අර ප්‍රොපෙලර් එක විතරයි තියෙන්නේ බලන්න පුළුවන් එහෙම තියෙන්නේ එතන මොන දාලා මෙතන තියෙනවා නෙමෙයි රේඩියෝ එතනින් තමයි රේඩියෝ ගමේ ස්නේහවල මූදට පාවිච්චි කරනවා ඒව නම් මාරු ඒව හොඳටම තියෙනවා සයිස් කොහොමද නේ එන්න සයිස් ඒවා මූදට විතරයි ඒකේ මූදට එයර්ක්‍රාෆ්ට් කැරියර් වල ඔව් යවන්නේ මේවා ඒ කාලේ ඔව් නෑ දැන් මේ සමහර කට්ටිය තාම පාවිච්චි කරනවා මේක රෂන් එක ओके जेट इंजन लेंगे अरे जेट इंजन कैमो कैमो KA-26 මේක හැදුවේ 1971 ගෝල්ඩ් යුද්ධ කාලේ මේක හැදුවේ මේ බඩු ට්‍රාන්ස්පෝර්ට් කරන මිනිස්සුම ට්‍රාන්ස්පෝර්ට් කරන ඒකේ පොඩි ඒක ගොඩක් ඒවා රෂියන් ඔව් මේකත් මම හිතන්නේ රෂියන් ඔය එක ඒක ෆ්‍රාන්ස් ඒක ෆ්‍රාන්ස් මේක 79 අර අරක තමයි මම ඒක අල්ලා මාව මේ අමුතු කෑල්ලක් දිනවා වගේ නිකන්නේ ඕවා මේ පොඩි ගණන් වලින් හැදුවේ ඕවා එච්චර ඔය පුදුමයි මේ එකක් තියෙනවා මේක Mexico. ෆොටෝ එකක් ගන්න.
ඔය මෙයා එකම ඩබල් රෝටර්. කොට හොඳට ලස්සනට පේන. ජෙට් එකේ දැන් නෑ ඩ්‍රැගන් ෆ්ලයි වල. ඔව් ඩ්‍රැගන් ෆ්ලයි වගේ. ඒක එක්කෙනෙක් යන්නේ. ඔව්. ඉස්සර එක පයිලට්. මේක England. ට්‍රේනින් එයාර් රෙස්කියු. ඉංග්ලන්ත. 1955. අනේ දුන්නීට යන්න උන. එහෙනම් ඒ වුණාට හෙන විශාලයි ඒක නේ. බෙල් මේක පරණ එක. මේක 70 කියලා. ඒ කියන්නේ මේ ට්‍රේනින් වලට. අනේ ඒකේ ෆොටෝ එකක් ගන්න. ඔයත් යන්න. මෙහෙ බා. එදා සතර මොකද්ද? මේක ඒක? එදා සතර හරි මේක මැෂටි SF6260 මේ ඇත් මේ පුල් එක? දෙන්නෙට යන්න ඕනේ. අනේ තුන්වෙනිට යන්න ඕනේ. කේන් පිටුපස්සේ. මේකත් නේබල්. මේකත් නේබල්. මේක තමයි මේ හරිය. ප්ලේන් කලි. ආ මේක ඩ්‍රෝන් එක ශ්‍රී ලංකා මේ පාන ඕනේ කට්ටු දාන්න එපා. ඇතුළට යන්න පුළුවන් ඒකට. මේ ග්ලයිඩර් එක. ග්ලයිඩර්. මම නගින්න දෙන්නේ නැතුව ඒක. two ආපෝ ඒ 2T එන්ජින් එකෙන්ද යන්නේ? මේක අරන් යන්න පුළුවන්. පෙට්‍රලුත් තියෙන ඇච්චරයි. නෑ ඉතින් ග්ලයිඩර් එක. අර එන්ජින් එක බලන්න. ස්කූටර් එන්ජින් එක. ඒ මෙච්චර ලොකු බරක් අරන් යන්න පුළුවන්. මේ ඩ්‍රෝන් එක. UAV. අර Call of Duty එකේදී ඉස්රායල්. ඔව් ඉස්රායල් එක. ආයික 2 අර ඒකට නම් කියන්න පුළුවන්. ඒක පොඩිනේ. ඒත් මේ වගේ එකක් අරන් යනවා. ෂූට් එන්ජින්. මේ ඩග්ලස් එකට යන්න ඕන. ඔව් ස්ටේන් ගන්න. අරක පැරේඩ් එකට පාවිච්චි කරනවා. මොකක්ද? යට තියෙනවා ශ්‍රී ලංකන් ෆ්ලෑග් එක පාට ගන්න. අර බලන්න. මෙයා තමයි අපිට පේන්නේ. මේ මිලිටරයිස්ඩ් අර රේසින්. හරි ඒ කියන්නේ අර කැමෝ එකදී මෙයා මේ ඩ්‍රෝන් ගොඩක් තියෙනවා UAV reconnaissance මේක නම් වැඩ කරනවා දොර අරින්න පුළුවන් ලී ඔව් මේවා පළවෙනි ලී හැදුවේ 1939 ලී වලින් තමයි ප්‍රොපෙලර් හැදුවේ යකඩ නෙමෙයි
ඔව් ගෝතරේ තොප්පියේ බලලා යන් ඩක් ගා. මේ ඊට ලොකුයි. මේ ඊට ලොකුයි. හරිද? දාඩිය. පුදුම දාඩියක් ඒක දාන්න. අය අර තැම්බෙනවා මේක ඇතුලේ. මේක නම් පැරේඩ් වලට පාවිච්චි කරනවා. උඩින් යනකොට අර ගෑස් දාලා යන්නේ. මේ යට බලන්න ශ්‍රී ලංකන් කොඩිය තියෙනවා. ඔව්. මේ ට්‍රේනින් මේ එයාක්‍රාෆ්ට් එක. යට වෙන්න ශ්‍රී ලංකන් කොඩිය. දෙන්නයි. මේකත් ඒ වගේ ඉන්නේ මේ ට්‍රේනින් ඉන්නේ. මේවා තාම පාවිච්චි කරන්න හිත ඇවිත්. that's good. එළියේ. ට්‍රේනින් වලට යන්නේ ඕල් පාකිත් තියෙනවා. ඉංග්ලන්ඩ්. ඔව්. මේක අපි පරණ මොඩල්. ඒ පාට අල්ලම මේ පල්ලෙහාද? ඔව් පේපර්. ඔව්. මේක ඩග්ලස් එන්ජින් වලින් එන්නේ. නෑ ඊට වැඩි පොඩි. නෑ මගේ එන්ජින් ඩච් ක්‍රාෆ්ට්. United States. ඇමරිකා. survival area photography. ඔයද හතුරා ඉන්නේ කියලා බලන්න. ඔව්. ඒක මට පාවිච්චි කරනවා. අර exhaust fan. ඒ සයිඩ් එක. දාන්න බා. ඉන්නේ. photography. අවුව වැඩි වුණාමත් බෑ. මේක මේක මොනවාද? ඡායාරූප. ලයිට්නින්. මේකත් මේ උඩ ගියේ කොහොමද දන්නේ? නෑ මේ තටු තියෙන්නේ ඇති. තටු තියෙන්නේ ඇති ගලවන්නේ ඇති. ඔව් මේ හුක්ස් තියෙන්නේ නැත්. ඒක කොයි කාලේකද? 61. අම්මා. මෙහෙම මූණ තිබිලා තියෙන්නේ එහෙමමයි නේ. සිම්පල්. වැලුවම 6 සිලින්ඩර් එන්ජිම. මෙතන ෆෑන් එකක් තියෙන ඉතින් කූල් කරන්න. ඉතින් එක්සෝස්ට් එක ඉතින් හුක් එක අර බ්ලේඩ් එක ගන්න. ඈ. ඔව්. ඇන්ගල් එක. තෙල් ගහන ට්‍රේලර් එක. ground support. Russia. Russians like. මේ තව ඒ වගේ සෙස්න එකක්. ඒකත් රෂන්. ඒකත් රෂන්. ඒකත් රෂියන්. රෂන් ලගේ ට්‍රක්ස් මූණ බැලුවම කියන්න පුළුවන්. නේ. මේ ලෝඩ් අවුට් එකක් තියෙන මිග් 15. තෙල් ටැංකිත් එක්ක. ඔය බෝල වගේ තියෙන තෙල් ටැංකිද? ඔව්. ඒව වලද තෙල් අරන් යන්නේ? නෑනේ. ඒ වැඩිපුර තෙල් අරන් යන්නේ. මේකේ ජෙට් එකේ ඇතුලේ තියෙන තෙල් ටැංකිය. මේ තින්නේ සෙපරේට්. දුර යනවා නම් තව තෙල් දාගන්න ඕනේ.
වැඩ කරන ඇතිනේ. දේවල් මේම ටක්ස් නම් වැඩ කරනවා. ඒක රෂන්ලානේ රෂන්ලානේ. ඔය ඉතින් හරියට තියෙන්නේ ජෙනරල් එක්සිට්ස්. ඔය ලයිසන්ස් ප්ලේට් පවා තියෙන්නේ. දුවන ඇතියෝ. මේක මොකක්ද දන්නේ? අර vehicle handle. ground airporter ground supporter ඉන්න මේ වාහන වෙන්නේ. ඔව්. මේක අර මේ එක passenger/cargo Hawkeye CJ HS748. ඒක 79. ඔව්. ඒ අමුතු එන්ජින් ඩිසයින් එක. මේකේ මේ මෙහෙම බල්බ් එක තියෙන්නේ මේක ගහගන්න ඇතුළට. මේක බලන්න ඇතුළට. පහළ. ඒක ඇතුළේ මම සර්විස් කරනවා. දැන් මේ ටික බලාගෙන අර අයින් දිගේ යන්න අර එන්ටි යන්න. අර හෙට. මෙහෙන් යන්නේ. නේ මේ මෙහෙම බලාගෙන. ඔව්. ෆොටෝ තියෙන්නේ නෑ වාහන දිනවා. මේ airport ground support අපේ රටේ manufacturers Shorts and Harlan UK. ඒක අමාරුනේ. ඒක MG එකක් තියෙනවා උඩ. ට්‍රෙක් එකක් වගේ. මේක ඊටට පාන මේක 64 Ford. අමාරුනේ. ඒ ලක්ෂණ ඒක ටාටා මර්සිඩීස්. ඒ කාලේ Mercedes. මෙයා බාහිර. එයා කීයේද? 56. ආය ප්ලේන් ට්‍රාන්ස්පෝර්ට් කරා. ප්ලේන් එකෙන් දැන් යන්නේ. ඔව්. එයා ඉන්න තියෙන ඒක කරා. අර පුස. පාට වාහන. දුවනවා ඉතින් මෙහෙම වතාව. මේක මේ ප්‍රෙසිඩෙන්ෂල් වගේ නේද? සෙන්ට්‍රල් ස්කොට් කියපුවා. ස්ටාප් කා මේක කාගේද? අම්මට. මේක නේද මේ වෙරිනෝදින බෙන්ස් එක. මේක ගායිස් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ වෙඩිනවදින බෙන්ස් එක. ජෙනරල්ස්ලට එයාපෝට් ජෙනරල්ස්ලට නෑ මේක මේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ මේ වෙඩිනවදින බෙන්ස් එක මේ. ආමඩ් බෙන්ස්. ඔව්. මේක සාමාන්‍ය එකක් වෙන්න ඇතිනේ. 54 J54 Mitsubishi. මේක මොකද පොඩියක් පරිවට. ඒ වෙනසක් මේ ප්‍රොටෝටයිප් එක. two wheeler tractor. ප්‍රොටෝටයිප්. බෝම්බ. සිවිල් ඉංජිනේරු ඒ කාලේ තාර දාන්නේ මේ වෙන තමයි. තාර රත් කරන් අරන් එන. ඔව්. ඕකෙන් අරන් එනවා. ඕකෙන් අරන් එන මේ වගේ පරණ ගල් රෝඩ් වලින් දාන්නේ. මාරු. මේ ඔයිල් රිෆයිනරි ඒක මොනවාද? ෆිල්ටර් එක. මේ ගහන්නේ මොනවද? ඉලෙක්ට්‍රික් ඩීසල් එන්ජින්. ඒකයි පාන්නේ. මේ ඔයිල් රිෆයිනරි. කෙනෙක් රිෆයිනරි. පොඩි එක. මේක බෙන්ජි වන්නේ. ඩීසල් ඉලෙක්ට්‍රික්. ජෙනරේටර් එකක් වගේ. ඔව්. කෝච්චි වලට පාවිච්චි කරන්නේ කොහේ?
ෂූට් ඒවා තියෙන. ලස්සනයි ටික. කලෙක්ෂන් අපේ රටේ තිබ්බේ. අපේ රටේ තිබ්බේවා. තිබ්බේ වෙන්නේ දෙනේ. ඒ ටික ලස්සනයි. ඒ ටික ලස්සනයි. නෝට්ස්ද? නැත්නම් රූල් බුක් එකක්ද? රෝල්ස් ලෝ ඇටිටියුඩ්. ආනේ ට්‍රේනින් බුක්. මේ මොකද්ද මේ? රේඩියෝ එකක්. රේඩියෝ. ජයිරෝස්කෝප්. ජයිරෝස්කෝප් එක කරන්නේ එතන මේ ඒමින් සිග්නල් එක. හෙල්මට් එක කැඩිච්ච එක. Restoration link tanker. මේක ට්‍රේනින් අර නිකන් ඩිජිටල් ට්‍රේනින් වලට. ඒක ඇතුලේ තියෙන ඩිස්ප්ලේ එක. මේක මේ හයිඩ්‍රොලික් වලින් මේක මූව් වෙනවා. මේ පරණ වේඩා. මේවද? මේ ටෙලිග්‍රාෆ් සිස්ටම්. ඒ කියන්නේ අපි කියනවා රේඩියෝ නේ. අල්ලේ තාත්තේ. ඈ? රේඩියෝ එකේ සයිස්. මේ ටීවී එක? පරණ ටීවී එක. මේ පරණ කම්පියුටර්. මේක බලන්න. නත් බෝම්බයක් තියෙනවා. ඔතන නත් බෝම්බ. මේ මොකද? ඒ මාක් හරි එකක් වෙන්නේ නේ. Parachute system. ඕක තමයි 15 16. ඉජෙක්ට් වෙන සීට් එක නේ. ඕක රොකට් එකක් වගේ යන උඩට. ඊපස්සේ parachute එකක් යනවා. බෝම්බ වර්ග, පිස්තෝල වර්ග. AK-47 යන්නේ නෑනේ. නෑනේ. ඔය AK-47 ජාතියක් පරණවා. මේ BAR. UK BAR. උඩ මැගසින් එක. අයර්ලන්ඩ්. PL5A2A missile. Silent pistol. මේක සයිලන්ස් එක මොනවද? මේක සයිලන්ස් එක මේ AK-47 නේ. Chinese submachine gun. කොපියක්. මේක motor නේ. motor. අද ස්වයංක්‍රීය ගෙනියයි. අර ගන්න එකේ බෙල් තියනවා වගේ දෙන ෆොටෝ එකක් බබා. ඒක නේ ෆොටෝ එකක්. මේක මට මතක නෑ ඒක පරණ එක. ඒක හරි පරණ SMG. 1.9 mm. machine gun එක ප්ලේන් එක brown. medals. මොකක්ද highest ranking medal එක? උඩම දිනේ. ඒකේ දෙන ෆොටෝ එකක්.
ලස්සන. ඒ වයින් කරලා ඇත්ත. යා ගාලවල තියෙන. නැත්තම් කරකවනවනේ ඕක නැගගෙන. ඒකේ જાතිය. ඒ පොඩේ ලොකුයිනේ. ඕනේ. ඒකේ නහයත් පොඩ වෙනස්. මොනවා නැද නම් ගම්නන් ලියලා ගිහින් තින ගොඩක් කට්ටිය. හරි. හැමතැනම. ඈ? ඔයද නම් ඔය ලියලා තින්නේ. ඔව් ඒ තින්නේ නම් ලියලා කුරුටු ගී කියලා. අර මේ අර එන්ජින්ස් බලන්න. ආ? ඒගොල්ලෝ ඒ පැත්තේ ඉන්නවා. මේ පැත්ත. මේ රේඩාර එක. අර රේඩාර. මේකත් රේඩාර. ඒක පාට ගාලා. මේ තව අර ඒ වගේ නේබල් එක. මහතයි. ඕක ඒවා ඊතන තරම් ලේසි නෑ නේ ඉන්න ලොකුයි ඒවා. ඒකෙත් තියෙන තෙල් ටැංකිය. අනිදින MI-24 හෙලිකොප්ටරයක්. මේකත් මේ ඒ ට්‍රේනින් එක. අර අපි ඉස්සරහ දැක්කේ. ඔව්. මේ වගේ ජෙට් එන්ජින් එකක් තියෙනවා. MiG-24 එකේ දෙකක් තියෙනවා. කපල රින් බානවා. කහුල්. මෙතන මේ අතරමැද තමයි තෙල් ගහන්නේ. පත්තු වෙන්නේ. අර ඒ යන හුණකට තමයි එලින් ජෙට් එක එන්නේ. මේක කියලා කියන්නේ. ඔව් මේවා මේ හැරෙනවත් එක්ක සමහර ඒවා. ඒ හිමින් යනවා නම් ලොකුවට යනවා නම්. මේකද කරගන්නේ? නෑ නෑ. මේක මෙතන ඉන්නේ ජෙට් එක. මේක තියෙන්නේ මේක කැරකෙනවා කරන්ට් එක දෙන්න. ඉලෙක්ට්‍රික් මෝටර් එකකට කරන්ට් එක දෙන්න ජෙට් එකට. හැම එකේම මේව තියෙන්නේ. මේකෙන් තමයි ජෙට් එක එන්නේ. මේ ජෙට් එක තමයි මම පැනල් එකක් ගාලා යවන්නේ පිටිපස්සේ. මේකෙන් ගියර ඒ කරන්ට් එක ගන්න. මේක මේකෙන් නෝ ටර්බයින් ඒ ලොකුයි ඒක තමයි මේ MiG-27 එකේදී මේක අපි MiG-27 යන්නේ නැහැ අපි දැක්කේ නෑ ඒක ඔක්කොම හිර වෙලා ඇත්තේ අර කරකවන්න බෑ නැත්තම් අර ෆැක්ටරි ෆ්‍රෙෂ් නම් කරගෙන පෙති කපලානේ සමහර ඒවා. අම්මෝ කරකින්නේ නැහැ. එන්න බාරයි. මේ ඔක්කොම කරගෙනනේ. ප්ලෙක්සි ගාස් දාලා කපලා. මේ කරගෙන. එන්න බාරයි ඒවා. මේ චූටි මේ ජෙට් එක. මෙම් ट्रेनिंग एयरक्राफ्ट के लिए मेक 812 pounds 12 pounds के कुछ हो गए देखना मैं कहता है ट्रेनिंग में आएगा प्लेन में මේක එන්ජින් මේව දෙන්නේ නෑ මේක දැන් නෑ දකින්නේ මේක ECU Mark 25 මේක තමයි මේ ඩග්ලස් එකේ වගේ එන්ජින් මේක ජෙට් ඒක මේ එක්සිට් එක එක්සිට් අර එහා පැත්තට එන්ට්‍රන්ස් එක එහා පැත්තේ එන්ට්‍රන්ස් ඒක මේ ඒක ප්‍රොපෙලර් ඒක ප්‍රොපෙලර් කරවන්න බෑ චූටි එන්ජින් අර හෙලිකොප්ටර් යාර ග්ලයිඩර් එක දෙකේ අනේ මේක හෙලිකොප්ටර් උඩ කෑල්ල ප්‍රොපෙලර් එක හයිගෙන නෑ ඔය ඔව්
සිංහල දින්නේ. මේ ඉන්නවා. මේ තියෙන්නේ මේ වයි එන්ජිම. ඩ්‍රෝන් වල. ඉර වෙලා ඇත්තේ. චූටි. මේ අර ක්‍රාන්ක් ෂාෆ්ට් එකක්. DH Gypsy 6 engine. අර කරියා නේද? ඒකේ සයිකල් බෝඩ් තියෙනවා. දැන් යන් අපි අර පැත්තට. මේක හෙලිකොප්ටරේ තමයි ලොකු MI-24H රෂන් හෙලිකොප්ටර් අංගසුත්ති. ඒකේ මාරු මේ වලින් ගොඩක් ලොකු උදව්වක් වුණා අපේ යුද්ධෙට. නේද? ඕ ගැටලින් තමයි. සයිසින් කොහොමද ඉන්නේ? කට්ටිය අරන් යන්න පුළුවන් ඇති. කට්ටිය අරන් යන්න තමයි ඇතුලේ තියෙන්නේ. හරි මැදි. එන උඩක් තියෙනවද? තුල. මෙතන පයිලට්ලා දෙන්නෙක් ඉන්නවා. මේ බකට් අයින් කළා. බකට් සීට් නේ තියෙන්නේ මට. එකක් උඩ එකක් යට. අතරමැද තියෙනවා පේලෝඩ් එක. මේ අරන් ගිය බඩු. මේ ගැට්ලින් කියන්නේ. බ්ලේඩ් වල සයිස් එක. බ්ලේඩ් වල සයිස් එක. සෙල්ලන්නේ. මේ ඇන්ටනා එක. මේ රේඩාර. මේ රේඩාර. රේඩාර. කකුල් දින තන. යුක්‍රේන වල මේවා තාම පාවිච්චි කරනවා. යුක්‍රේන වල මේ වලින් ගහගෙන. තාම රෂන්ත් එක්ක. රෂන්ස් ලගේම වාහන වලින් තමයි ගහන්නේ. මේ මැෂින් ගන් පොඩ්ඩක්. හරි. දැන් ඔය මේ ස්ලොට් තියෙනවනේ. මේ ස්ලොට් වලට මාරු ගන්න තියෙනවා මැෂින් ගන් පොඩ්ඩක්. මැෂින් ගන් පොඩ්ඩක් ඉස්සර රැක් එකක්. දැන් කොහොමද? මේ මොනවාද මේ කඩා වැටිච්චා. කඩා වෙච්ච එකතු කරලා නිකන් පොඩි ස්පොට් එකක් වගේ හදලා. නේ? එහෙම ගිහලා මෙහෙම වටෙන්න එන්න තියෙන්නේ. ඔව් එන්නේ. හරි. මේ තියෙන අර ප්ලේන් එක අර ෆොටෝ වල දැක්කේ. මේකේ වෙනස් එක. ඒකේ අර Cessna එන්ජිම තියෙන එක. අරක අර පොඩි 6 line එන්ජිම තියෙන එක. Cessna කියන්නේ මේ එන්ජින් එකේ මොඩල් එකනේ. ඔව්. ඒකේ පැසෙන්ජර් වෙන්නද නේ? ඔව් ඒක පැසෙන්ජර්. මේකත් පැසෙන්ජර්. අරයත් පැසෙන්ජර්. ට්‍රේනින් හරි ටෙස්ට් පයිලට් එක වාහනේ ඒ ප්ලේන් එක බලනවා ඒ චෙක්අප්ස් තියෙනවා නේ එම් බලලා යනවා අර ඉස්සරහ යද්දී අනේ නෝ අර ඉන්න අපිට පුළුවන් යනවනේ එන්ජින් වේගය වැඩි වෙනවා Iya. Iya. Ikut. Oh, ya udah men. Ini ada inline 6 engine makanya. Ini ECU එක කරලා ඒ අතුල් දැන්
කුණු නම් තියෙනවා. මේ ඔක්කොම මේ LDT එකේ විනාශ කරපුවා. කටුනායක ගුවන් කඳවුරට ගහන්න ආවේ ඔකෙන් තමයි. රොබයිට් ජෙට් එක. හරි යුද ටැංකියක්ද? නෑ ඒක යුද ඒක BMP එක. මොකක් හරි කොහමද ඒගොල්ලෝ පාවිච්චි කරපුවා. ඒට යම්. යා. ඔය වගේ ඇතිනේ ඔය මේ මැලේසියන් අයිලන්ඩ්ස් වල ක්‍රෑෂ් එකත් ඔය වගේ ඇතිනේ එලිලා වගේ ගස්වල. ඔව්. හැබැයි ඔය වගේ නම් විනාශලා නැතුව ඇති. නේ ඔය කට්ටක් ගිහිල්ලා ඇති පුළුවන් නම්. ඔව් අරක රෂන් BMP එක. හරි ඉස්සර. අනිත්‍යමත් එක්ක. ඔව්. දැන් මොස් වෙදිච්ච මේටි. බුලට් හෝල් එක. මැරිලා වැටලා හිටපු ඉතින්. ආයේ මේකටම මැසිලා මෙතනට ගිහලා එතන මැරිලා. මේ ඔක්කොම ඒක කෑලි. ඔක්කොම කෑලි. මේක එන්ජින්. කොහොමද? බැකෝ එකක් තියෙන්නේ බැකෝස් කොහොමද මේ? ඒගොල්ලෝ එහෙම තමයි. ඒගොල්ලෝන්ට බැකෝ එකත් යුද ටැංකියක් වගේ තමයි. එහෙමද? එයාලා ප්‍රාඩෝ එකක් තියෙනවා. ආයේ යන්න තව දාලා තියෙනවනේ වාහනේ. ඒකට යන්න බෑ. අර එකක් වතුරක් තියෙනවා. අරක තමයි අමාරු BMP. අපේ පාර්ලිමේන්තුවේ ගිහින් ෆොටෝ ගන්න. මහා රස්නේ ගන්න අපි බැලුවා. එයාපෝස් මියුසියම්. මේ ඔක්කොම අර ඇතුලේ තියෙනේ මේ බිත්තිය තියෙනවා. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න නේ. හොඳයි නේ. ඔව්. ඉගෙන ගන්න අයට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. පොඩි ළමයින්ට. කට්ටිය මල්ටි හාස්ල කට්ටිය. එයා තමයි වැඩිපුර මේ වීඩියෝ එකේ කතා කරන්නේ. අපි දන්නේ. ඒක එයා තමයි දන්නේ. ඒ ඔයාලත් ඇවිල්ලා බලන්න. ලේසි පත්මලානේ Google එකේ ලොකේෂන් නේ. මැප් එකේ ලොකේෂන් එක දාගෙන එන්න ලේසි. ඔයාලා කොහේ හිටියත් ෂෝට්කට් එක පෙන්නනවා ටක් ගාලා එන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එකෙන් ඊයින් මුනේ. ඔව්. බයි කියන්නේ. ඒ උලන් යනවා. කොප්පිය වල ගියානවලු.